මහව කැලෑබද ප්‍රදේශයකදී ව්‍යාපාරිකයෙකු ඝාතනය කිරීමේ සිදුවීමට සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය කොට්ටාසය නිවේදනය කළේ පසුගිය ජූනි 26 වන දින දහවල් මහව දියඹැටේ කැලෑබද ප්‍රදේශයක කාර් රථයක් තුළ පොලිසිය මියගිය පුද්ගලයෙකුගේ සිරුරක් හමුවීම සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කර තිබූ බවයි. ඒ අනුව වයම් පළාත් පාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ උපදෙස් පරිදි පොලිස් කණ්ඩායම් කිහිපයක් යටතේ විමර්ශන ආරම්භ කර තිබුණා. ඒ අනුව මියගිය පුද්ගලයා සිය මෝටර් රථයෙන් ගමන් කරමින් සිටියේදී සැකකරුවන් විසින් පැහැරගෙන ගොස් ඝාතනය කර ඔහු සන්තකයේ තිබූ රන් භාණ්ඩ ජංගම දුරකථනය හා මුදල් රැගෙන පලා ගොස් ඇතැයි අනාවරණය වී තිබුණා. රුපියල් ලක්ෂ 14කට වැඩි මුදල් ප්‍රමාණයක්ද ලක්ෂ 48ක් පමණ වටිනාකමකින් ඇති රන් භාණ්ඩ සමග ඊයේ දොරටියාව සහ මහව ප්‍රදේශයේ සිටියේදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ. එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 19 සහ 27 යන වයස්වල පසුවන මහව සහ පිලැස්ස ප්‍රදේශයේ පදිංචිකරුවන්. පිලිසිය මේගේ ව්‍යාපාරිකයා ගෙල සිරකර ඝාතනය කර පොලිසා ඇති බව පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනාවරණය වී තිබුණා. එලෙස ඝාතනයට ලක්ව ඇත්තේ කුරුණෑගල මිල්ලෑව ප්‍රදේශයේ පදිංචිව සිටි 49 හැවිරිදි ව්‍යාපාරිකයෙක්. කැලෑබද ස්ථානයක වාහනයක් තුළ පුද්ගලයෙකු පිලිසිය මියගොස් ඇති බවට මහව පොලිසියට දුරකථන ඇමතුමක් ලැබී තිබූ අතර එහිගේ පොලිස් නිලධාරීන්ට ජීප්‍රතයක ඉදිරිපස අසුනේ තිබී පිලිසිය මේගේ පුද්ගලයෙකුගේ සිරුරක් හමුව තිබුණා. එම පුද්ගලයා අතුරුදන්ව ඇති බවට ඔහුගේ බිරිය විසින් පසුගිය 25 වනදා දොරටියාව පොලිසියට පැමිණිල්ලක්ද සිදු කර තිබුණා. ඔහුගේ බිරිඳ සිදු කළ පැමිණිල්ලේ සඳහන් කර ඇත්තේ ඔහු තම කොණ්ඩේ කපන්නට බව පවසා එදින නිවසෙන් බැහැරට ගොස් ඇති බවයි. ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය නොමැති අතර මහා පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනවා.